හැම මාසෙකම මම ආසම කරන දවස. මගේ පින්පොත ලකුණු කරන දවස. අද කරන්න යන පින්කම නම් මං ජීවිතේ කවදාවත්ම කළා නෑ. මට එක්ක පාටේ සිතුවිල්ල පහළ වුණේ. ඉතින් ඔයාවත් ඒකේ කොටස්කාරයෙක් කරගන්න හිතුණා. මේ පින ඔයා කරගත්තා වගේම ඔයාටත් අනුමෝදන් වෙයි. මෙතෙන්ට අඩිය තිබ්බ ගමම්ම හිතට ගතට දැනෙච්ච සැනසීම මෙච්චරයි කියලා මට වචන වලින් වාට කියන්න බෑ. ගතට දැනෙන හීනි සීතලක් එක්ක ඇඟේ වැදෙන හුලම් පාර විතරයි. කන් දෙකට ඇහුනේ තාලෙට ගලාගෙන වහින දියපාර සද්ද විතරමයි. ඇස් දෙකට පෙනුනේ කොළම කොළ පාටට අහස උසර නැගිච්ච ගස් කොළන් ටික විතරමයි. අද මම පූජාවන් දෙකක් කරනවා. මේ පළවෙනි එක ඖෂධ පූජාව. මේ ඉතින් වැහි කාලෙනේ. ඉතින් ස්වාමින් වහන්සේලාට අවශ්‍ය කරන සියලුම ඖෂධ වර්ග, විටමින් වර්ග පුළුවන් විදිහට ගත්තා. දැන් තමයි මං කවදාවත් මෙච්චර කාලෙකට නොකරපු පූජාවක් කරන්න යන්නේ. ලිපෙන් බාපු ගමන් උණුවට වළඳන්න පුළුවන් කැම බීම ටිකක් පූජා කරන්න මාර ආසාවක් මගේ හිතට ආවේ. හේතුව දන්නවද? ඔයා නොහිතපු පැත්තක් මේක. ස්වාමින් වහන්සේලාට ඔබට හිතෙන්න පුළුවන් දානමාන ඇති තරම් හම්බෙනවා කියලා. මහා පාන්දර තිස්සේ හැරීගෙන අපි උයාගෙන උන්වහන්සේලාට හීල් දානය අරන් යන උදේට. එතකොට දානේ ගොඩක් හීතල වෙලා. ඒ වගේම තමයි උන්වහන්සේලා අපිට පින් අනුමෝදන් කරලා උන්වහන්සේලා වළඳනකොට තවත් ඒ දානේ හීතල වෙලා. ඒ වගේම තමයි දවල් දානයත්. අපි උදේ ඉඳන් උයලා උදේ 11ට කලින් අරන් යනවනේ. ඉතින් උන්වහන්සේලා 12ට කලින් බඩගිනි උනත් නැතත් ඒක වළඳන්න ඕනේ. ඒ හැම කැම බීමක්ම අපි දුන් දදා උණුවට නෙමෙයිනේ උන්වහන්සේලාට පිළිගන්වන්නේ. අපි හැමෝම රහත් වෙලත් නැහනේ. උන්වහන්සේලාටත් කැම රුචිය කියන දේ දැනෙනවා. අපිට නම් ඕනෙම කඩචෝරුවක් හිතුන වෙලාවක ඕඩර් කරලා හරි ගිහිල්ලා හරි කන්න පුළුවන්. ඉතින් උන්වහන්සේලාට මේ වගේ අතුරු කැම උණුවට රසනෙට ලැබෙනවා හරිම අඩුයි කියලා මං හිතනවා. ප්‍රධාන බස් පාරෙන් කිලෝමීටර ගාණක් ඇතුලේ තියෙන රයිගම් පුරවර රාජධානියේ පිහිටි ආරණ්‍ය සේනාසනයකට තමයි මං අද මේ ඇවිල්ලා ඉන්නේ. භාවනා යෝගී රහසින්වත් පවු නොකරන සිල්වන්ත භික්ෂුන් වහන්සේලා දෙනමක් මෙතන වැඩ ඉන්නවා. බස් කාලයට නම් වෙනත් පන්සල් වලිනුත් ස්වාමින් වහන්සේලා වඩිනවලු. හිතේ හැටියට දානමාන දීලා හිත පුරවගෙන ගෙදරින් හදනකොට ලොකෝ කළු ගලක් උඩ පිහිටි මෙන්න මේ චෛත්‍ය රාජානන් වහන්සේ මං දැක්කා. දියසෙවල වලින් වට වෙලා තිබුණ උන්වහන්සේ දැක්ක ගමම මගේ හිතට ආපු පළවෙනි සිතුවිල්ල. ලැබෙන පොසොන් පොයට කලින් උන්වහන්සේ පිළිසකර කළා තීන්ත ගහලා දියසෙවල අයින් කළා වටපිටාව පිළිසකර කළා හැමෝටම වන්දනාමාන කරගන්න පුළුවන් විදිහට සකස් කරන එක. ඒ පින මෙච්චරයි කියලා වචන වලින් මට වාට කියලා දෙන්න බෑ. හැබැයි ඔයාටත් පුළුවන් මේක දැකලා මනසින් අත ගහලා මේ පින ඒ විදිහටම අනුමෝදන් කරගන්න.